ඇයි දේදුනු යන්නේ? යන්න එපානේ ඉන්න. කොහෙද යන්නේ? ඔහොම. යන්න එපා අප්පා. අනේ වන්දා ජෝඩි නංගි. පොඩි වැඩක් කියලා ගියා අය. මොකෝ මෝහිනී දෙක කල්පනා කරන්නේ. පූජානි අක්කියා මගෙත් එක්ක තරහ වෙලාද? එයත් එක්ක තරහ වෙලා නේ පොඩි වැඩකට කියලා ගියා. උඩ තියෙන්නේ දාලා. පොඩි වැඩක් කියලා ගියා අය. ටිකකින් එයි. පොඩි මේ පොඩිද මේ උඩ ඉන්නේ. ඔව් ඔව් තමා. පොඩි වටයක් දාන්න කියලා ආවා. එනකොට ලයිව් එකක් දැක්කා ආවා. එන්නදෝ අමිතාසෙන් අනේ වරෙන් බා. ඔය පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොනියක් නැහැ. මොකෝ චූටි නංගි තරහින් ඉන්නේ. අවුල මම තරහින් ඉන්නේ බා. කී කාටද කතා කරන්නේ මොහිනියක් කරද? මොහිනියක් අක්කේ ඔයා ඉන්නවද? මේ චූටි නංගි කතා කරනවා. අනේ ඔය තුනම් බලන් ඉන්නේ chat එකක් දාන්නකෝ අප්පා. කම්මැලි නැද්ද? මේ කම්මැලි කම ඉන්නේ chat එකේ දාන්න මැසේජ් එක මාව කියවන ඉතින් නිකන් ඉන්නේ. අයියෝ සාචි මොකද අනේ මේ දුකින් ඉන්නේ. ඇයි එහෙම ඔයා දුකින් ඉන්නේ? දුකින් ඉන්න එපාහලු. තේරුම් ගන්නකෝ. මොහිනියක් අක්කේ එන්න මේ පොඩි අයියා අයියේ ඇයි මාව වීඩියෝ එකක් දාද්දි දුකින් ඉන්න ඉමෝජි එකක් දාන්නේ. දුකින් ඉන්න ඉතින් ඉමෝජි දාන්න දුකින් ඉන්නේ හින්දානේ. ඔව් දුකින් ඉන්නේ. දැනුත් දුකින් ඉන්නවා. පේන්නේ නැහනේ කාටවත්. හිතයට දුක තද කරන් නෑ වැරදුනා. ඔව් ඒක තමයි. හිතේ දුක තද කරන් මූණේ සිනහව රඳාගෙන ඉන්නේ මං. එහෙම තමයි ඒක සහජ හැකියාව. හැමෝටම මේ මොහිනියක් අක්කේ වැඩකද? අවුලක් නෑ. අයියෝ සචි මැසේජ් එකක් දාන්නකෝ. මම රත්නපාර සොයිසා. අඩි මේ ඉන්නේ අර ඊයේ ලයිව් එකේ අර ප්‍රශ්න වලට උත්තර දීපු එක්කෙනා නේද? ඒ පාර දුකින් ඉන්නේ කියලා ඇහුවා දැන් තරහ වෙලා ඉන්නේ එපා වෙලා ඉන්නේ අනේ මන්ද. රත්නේ මාමට කතා කරනවා. සචි රත්නේ මාමට කතා කරනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න රත්නපාල මාමට. සචි දුවේ කියනවා අන්න. සචි කතා කරලා බලන්න අපේ රත්නපාල සොයිසට. සොයිසනේ රත්නපාල මාම.